සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් මම අද ඔයාලට පෙන්වන්න යන්නේ මගේ යුනිවර්සිටි එකට ගිය තව දවසක් කොහොමද ගෙවෙන්නේ කියලා. ඉතින් මම උදේම ලෑස්ති වෙලා ගෙදරින් මේ වගේ යුනිවර්සිටි යන්න පිටත් වෙනවා. මම ඔයගලන්ට කලිනුත් කිව්වා මතක ඇති මට පැය 3:00මාරක වගේ ඩ්‍රයිව් එකක් තියෙනවා යුනිවර්සිටි එකට යන්න. මුලින්ම මම කොලෙජ් එකට ගිහිල්ලා ඉතින් මගේ වැඩ කටයුතු ටික ඉවරුනාට පස්සේ මම කොලෙජ් එකේ ලන්ච් එක ගත්තා මගේ හස්බන්ඩ්ුත් එක්කම. ඉතින් ලන්ච් එක අරගෙන ඉවර වෙලා මට තව මගේ ප්‍රොජෙක්ට් එකක වැඩ කරන්න තිබුණා. මොඩියුල් එක රැන්ඩමයිස් කන්ට්‍රෝල් ට්‍රයල් මොඩියුල් එකක් තිබ්බා. මම ඉතින් ඒකේ සබ් ෆර්ටිලිටි ගැන තමයි මොඩියුල් එක මේ දවස්වල කරන්නේ. ඉතින් මේ මොඩියුල් එක ඉවරලා මම චුට්ටක් හරි ටික ඉවරනාට පස්සේ ඇවිදින්න තියෙන්නේ කරා. අපි බලමු කොහොමද යුනිවර්සිටි එක ඇතුලෙන් ඇවිදගෙන යන්නේ කියලා. අලුත් දේවල් මේ ඉතින් ඔයගොල්ලෝ දැක්කේ යුනිවර්සිටි එකේ මගේ කොලෙජ් එක ඇතුලේ තියෙන පොඩි පොඩි දේවල් සමහරලාට අපිට ගන්න පුළුවන් ටී-ෂර්ට් සරි සමහරට ටයි එක පින් එහෙම ගොඩක් පොඩි පොඩි දේවල් තියෙනවා බෑජ් එහෙම. ඉතින් ඒ ටික ගන්න පුළුවන්. ඉතින් මේ ඇතුලෙන් යනකොට කොලෙජ් එක ඇතුලේ හබ් එක තමයි තියෙන්නේ අර ඈත පේන්නේ කැෆේ එක. දකුණු අත පැත්තෙන් මේ පේන්නේ කොලෙජ් එකේ ඇකොමඩේෂන් බිල්ඩින් කීපයක්ම තියෙනවා. ඉතින් ඒ බිල්ඩින් ටික තමයි දකුණු අත පැත්තෙන් පේන්නේ. ඉතින් මම කේබල් කොලෙජ් එක හරහා මේ තියෙන බයික් නවත්තලා තියෙන එක තැන් ටික කේබල් කොලෙජ් එකේ. මේ කේබල් කොලෙජ් එක හරහා මම අද යන්න හදාන්නේ මුලින්ම මේ ශාස්මාන් සෙන්ටර් කියන එක. හියුමැනිටි බිල්ඩින් එකක් අලුතෙන් ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකට හැදුවේ. මේක නෙමෙයි බිල්ඩින් එක. තව පොඩ්ඩකින් ඔයගලන්ට පේනයි ඒක. මේකට යන මග තියෙන අනික් කොලෙජස් වල බිල්ඩින් තමයි මේ තියෙන්නේ. ඉතින් ශාස්මාන් සෙන්ටර් එක අලුතෙන්ම හදපු සෙන්ටර් එකක්. ඒක 2025 තමයි ඕපන් කරේ. ඔය ඈත පේන ලස්සන බිල්ඩින් එකේ එක තමයි මේ තියෙන එක මැප් එකේ විස්තරේ. මේක අලුතෙන්ම ගිය අවුරුද්දේ තමයි ඕපන් කරේ. ඒක පවුම් මිලියන 185ක ඩොනේෂන් එකකින් තමයි හැදුවේ. ඒක ලොකු මුදලක්. ඉතින් ඒක ලාර්ජස්ට්ම බිල්ඩින් එක විදිහට තමයි හිස්ටරි එකේ අලුතෙන් හදපු බිල්ඩින් වල තියෙන්නේ මොඩර්න් බිල්ඩින් එකක්. මේ තියෙන්නේ ෆොටෝ ඔයගලන්ට පේනවා කොහොමද මේ ඉන්නේ ඒගොල්ලන්ගේ වැදගත් අයගේ පින්තූර වෙනම දාලා තිනවා. මේකේ විශේෂත්වයක් තියෙනවා. ඉතින් මේකේ හියුමැනිටිස් ෆැකල්ටි එකට තියෙනවා. ඒ කියන්නේ ඉංග්‍රීසි, හිස්ටරි, ෆිලොසොෆි, මියුසික් වගේ එකම තැනක තියෙනවා. ඉතින් මේක මෙතන කලින් හොස්පිටල් එකක් තිබිලා තියෙනවා කියලා තියෙනවා. ඉතින් ඒකේ විස්තර තමයි ඔයගලන්ට මේ පේන්නේ. මේකේ තව ලස්සන දේවල් ගොඩක් තියෙනවා. ඇතුලේ තියටර් එකක් තියෙනවා, සිනමා එකක්, එක්සිබිෂන් තියෙන ගැලරීස් තියෙනවා. ඒ වගේ ආර්ට් සෙන්ටර් එකක් තියෙනවා. ඉතින් මේ දකින්නේ ඔයගොල්ලෝ මේ රෙඩ් ක්ලිෆ් කැමරා කියලා කියන්නේ බෝඩ්ලියන් ලයිබ්‍රරි එක ළඟ තියෙන්නේ. ඒක හරිම ලස්සනයි. ඒක රීඩින් රූම් එකක් විදිහට දැන් ක්‍රියාත්මක වෙන්නේ. මුල් කාලේ නම් මේක ලයිබ්‍රරි එකක් විදිහට තිබුණේ. මේක එළිය ඕන කෙනෙකුට පිට කෙනෙකුට ඇවිල්ලා පින්තූර ගන්න පුළුවන්. මේක ෆොටෝ ගන්න ඒරියා එකක් විදිහට ගොඩක් ප්‍රසිද්ධයි. හැබැයි ඇතුළට යන්න පුළුවන් ස්ටුඩන්ට්ලාට විතරයි, මෙම්බර්ස්ලාට විතරයි, ස්ටාෆ් හරි ස්ටුඩන්ට් හරි වෙන්න ඕනේ. ඉතින් ඔක්ස්ෆර්ඩ් එකේ මේ ඔයගොල්ලෝ දකින්නේ මම එදා රෑ නැවතුනේ ක්‍රයිස්ට් චර්ච් එකේ ඇකොමඩේෂන් එකේ. ඉතින් මේ ඇකොමඩේෂන් එක ඇතුලේ කොහොමද තියෙන්නේ කියන එක තමයි මේ තියෙන්නේ. ක්‍රයිස්ට් චර්ච් එකෙන් අපිට දීලා තියෙන කිට් ෂැම්පූ එහෙම තියෙන පොඩි කිට් එකක් තියෙනවා. ඉතින් එදා දවසේ යූස් කරන්න දීලා මේ විදියට බහැලා පඩිපෙළෙන් යනකොට මෙතන ජනෙලෙන් පේනවා ඇතට මිඩෝ එක කොහොමද පේන්නේ කියලා. මේ මම කලින් පෙන්නුවා හැරි පොටර් ෆිල්ම් එක ගොඩක් රූපගත කරලා තියෙන මේ ක්‍රයිස්ට් චර්ච් බිල්ඩින් එකේ මේ ඒරියා එක ඔයගලන්ට මතක ඇති. මූවි එක බලලා තියෙනවා නම් මේ වගේ ඇතුලේ යන ඒරියා එක මේ අර හැරි පොටර් ෆිල්ම් එක මේ හරිය තමයි ගොඩක්ම මේ විශේෂයෙන් මේ ස්ටෙයා කේස් එකේ එහෙම ගහලා තියෙන්නේ. ඉතින් ඒ කොහොමද ක්‍රයිස්ට් චර්ච් එකේ බිල්ඩින් ටික අපිට පේන්නේ කියන එක තමයි ඔයගොල්ලෝ මේ වෙලාවේ මේ දකින්නේ. එතකොට නැවත සැරයක් මම නැවත සැරයක් ලයිබ්‍රරි එකට ගියා. ඉතින් මේ රෙඩ් ක්ලිෆ් කැමරා එක තමයි මේ තියෙන්නේ. මම හවස රීඩින් රූම් එකට ගියා. මගේ වැඩ වගේක් තව කරගන්න තොරතුරු වගේක් හොයාගන්න තියෙන නිසා මේ තියෙන බෝඩ්ලියන් ලයිබ්‍රරි එක අපි බලමු ඒක ඇතුළට ගියාම කොහොමද පේන්නේ කියලා. ඉතින් බෝඩ්ලියන් ලයිබ්‍රරි එක සමවරුදු 400ක් විතර පරණ බිල්ඩින් එකක්. පොත් මිලියන ගාණක් මේ තියෙනවා. UK වල තියෙන ලාර්ජස්ට්ම ලයිබ්‍රරි එක. මේක හැදුවේ 18 වෙනි ශතවර්ෂයේ යුරෝප් වල තියෙන පරණම ලයිබ්‍රරි එක විදිහට හඳුන්වන්නේ. මේකත් තව ෆොටෝ ස්පොට් එකක් අපිට දකින්න තියෙන. ඊළඟට මෙතන මම හවස නැවතත් ආවා
මගේ ඇකමඩේෂන් එකට ක්‍රයිස්ට් චර්ච් එකේ. ඉතින් එළියේ අර මිඩෝ එක කොහොමද ජනෙලෙන් පේන්නේ කියන එක තමයි ඔයගලන්ට මේ පේන්නේ. මේක මිඩෝ එක ගොඩාක් දිගට තියෙනවා. ඒක තේම්ස් නදිය දක්වාම ඈතට දිව යනවා. ඉතින් මේ ඇතුලේ හවසට ඇවිදිනකොට ඉර බැහැගෙන යන වෙලාවට වගේ තමයි පේන්නේ. ඉතින් පහුදා උදේ ආයෙමත් සැරයක් මම බ්‍රෙක්ෆාස්ට් ගන්න ඉතින් ක්‍රයිස්ට් චර්ච් එකේ ෆේමස් ග්‍රේට් හෝල් එකට යන මග තමයි මේ තියෙන්නේ. ඉතින් මග මේ බිල්ඩින් ටික ඔක්කොම පහු කරගෙන ඇතුලෙන් තමයි ග්‍රේට් හෝල් එකට යන්න තියෙන්නේ. ග්‍රේට් හෝල් එක ඔයගලන්ට මතක නම් මම පෙන්නුවා මීට කලින් බ්‍රෙක්ෆාස්ට් එක කොහොමද ගන්නේ ග්‍රේට් හෝල් එකට ගිහිල්ලා කියලා. ඉතින් මේ වගේ පඩිපෙළ නැගලා ඇතුළට යන්න ඕනේ. මේ පඩිපෙළ ඔයගලන්ට මතක ඇති ප්‍රොෆෙසර් හැරි පොටර් හම්බ වෙන තැන තමයි මේ ඔයගොල්ලෝ දකින්නේ. ඉතින් මේ විදිහට තියෙන බිල්ඩින් එකෙන් එළියේ ඔතනින් වමට හැරලා ගියාම තමයි ඇතුලේ ග්‍රේට් හෝල් එක තියෙන්නේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න තැන. ඔන්න ඔය පඩිපෙළ තමයි මම ඉස්සෙල්ලා ඔයගලන්ට කිව්වේ. ඉතින් අපි බලමු පඩිපෙළෙන් උඩට ගියාම කොහොමද ග්‍රේට් හෝල් එක පේන්නේ කියලා. මේ තියෙන එන්ට්‍රන්ස් එක. ඉතින් මේකේ ගොඩාක් ෆොටෝස් තියෙනවා. කොහොමද මේ වැදගත් අය මේකේ හිටපු ප්‍රයිම් මිනිස්ටර්ලාගේ එතකොට ඉගෙනගත්තු වැදගත් අයගේ මේ වගේ දිග ටේබල් මේ තියෙන හයි ටේබල් එක ප්‍රොෆෙසර්ලා එහෙම කෑම කන්නේ එතන මේ තියෙන ස්ටුඩන්ට්ලාට තියෙන ටේබල්ස් කෑම ගන්න. ඉතින් උස සීලින් එකක් තියෙනවා දිග ටේබල්ස් තියෙනවා. එතකොට ක්‍රයිස්ට් චර්ච් එක හදලා තියෙන්නේ 1546 කින් හෙන්රි the 8 අටවෙනි හෙන්රි රජතුමා තමයි හදලා තියෙන්නේ. ඉතින් ආයෙ දවසකින් හමු වෙනකන් ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි.